මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද sales return එකක් දාගන්නේ කියලා. sales return එකක් දාගන්නවා කියන්නේ sales return කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් මතකයිනේ normal return එකක් දාන විදිය. ඒකෙදි වෙන්නේ අපිට return එකක් ගන්න පුළුවන් invoice එකේදී අඩු වෙනවා ඒ amount එක. හැබැයි ඒක අපිට විකුණන්න පුළුවන් stock එකක් ආවොත් ඒක අපේ stock එකට එකතු වෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ විකුණන්න පුළුවන් stock එකක් return ගත්තොත් තමයි මෙන්න මේ sales return කියන එක දාගන්න වෙන්නේ. කරන්නේ මේ විදිහටමයි බිලින් එකේ විදිහටම සාමාන්‍ය බිලින් එකට ගිහිල්ලා හිතන්න දැන් මම මේ බොටල් ගී බොටල් 300 ml කියන එක ගන්නවා කියලා. ඒක තමයි ඔන්න sales return එකක් ඇවිල්ලා තියෙන එක මට විකුණන්න පුළුවන්. මම කරන්නේ ඒක උඩ ටච් කරලා අර විදිහටම බලන්න මෙතන තියෙනවා return හරිය switch එක on කරන්න. ඒක වෙනුවට මම දාන්නේ ඊට මෙහා පැත්තේ තියෙන sales return කියන switch එක. එතකොට කියනවා බලන්න sales return එකක් items නැවත stock එකට එකතු වෙනවා කියලා. ඒක okay කරලා මෙන්න මෙහෙම එකක් දාගත්තා මම. එතකොට බලන්න දැනට 10ක් තියෙනවා මගේ stock එකේ. මම මේක balance වෙන්න ඕන හින්දා මම තව නිකන් item එකකුත් add කරන්නම් sale එකට. ඊට පස්සේ customer select කරලා ඔන්න මම bill එක finalize කරනවා. බලන්න එතකොට මෙන්න මගේ 300 එක 11 වුණා. ඒ විදිහට තමයි අපි sales return එකක් දාන්නේ. කියන්නේ මෙතන මෙන්න මේ sales return කියන switch එක on කරලා තමයි sales return එකක් අපි bill එකට add කරන්නේ.